ඇයි මේකට ස්ටක් වෙලා ඉන්නේ? ඇයි ඒ? මොකද ඔයා හිතනවා ඔයාට කිසිම ක්ලැරිටි එකක් නැහැ ඇත්තටම කිව්වොත්. ඔයා එක දවසක් හිතනවා they feel like they care කරනවා කියලා ඔයාට සෑහෙන. But the other day they disappear. They are vanished. But you keep think කරනවා this behavior pattern will change. But psychology වල මේකට කියන්නේ intermittent reinforcement කියලා. එක දවසක් ආදරෙන් ඉන්නවා ඊළඟ දවසේ they treat you like shit. So මේ pattern එකට ඔයාගේ brain එකේ spikes create වෙනවා. So dopamine spikes තමයි කියන්නේ dopamine spikes create වෙනවා. So ඇත්තටම ඔයා මේ මනුස්සයට addict වෙලා නෙමෙයි ඉන්නේ. ඔයා මේ ඔයාගේ මේ inconsistent behavior එකක් තියෙනවානේ එයාගේ. So ඒකට තමයි ඔයා addict වෙලා ඉන්නේ. ඉතින් ඔයාට හරි අමාරුයි. ඇත්තටම මට මේකෙදි කියන්න තියෙන්නේ ඒ වගේ behavior pattern එකකට ඔයා හිර වෙන්න එපා. ඒක අමාරුයි තමයි. Psychology වලත් ඒක කියනවා. හැබැයි just remind yourself true love isn't like that. True love is peace. ඔයාට ඇත්තටම ආදරේ දැනෙනවා නම් ඒක ඇතුලේ peace එක තියෙනවා. So peace එක හොයාගෙන යන්න මේ වගේ එක දවසක් ආදරෙන් ඉන්නවා ඊළඟ දවසේ upset කරනවා නම් it's a big red flag. Run, 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 child. Yeah, that's it for today. Bye bye.